පුළුවන්ද? Welcome to our YouTube channel. Hi guys. Hi. අපේ ඊයේ thesis එක ඔක්කොම ඉවර කරලා අපි දැන් ටිකක් ඩිග්‍රී ඉවරනා වගේ තමයි. ඉතින් අපි වෙනදසත් එක්ක අපේ දිනදා වැඩ ටික ආයෙ පටන් ගත්තා. උදේම ජිම් එකට ආවා. අපිට උනා ඉතින් පොඩි ෂෙඩියුල් එකකින් පටන් ගන්න උනේ මොකද අපි කාලෙක එක්සර්සයිස් කරලා තිබුණේ නැහැ. ඔව් ඔයාලට පේනවද මගේ කොට ජීවිතය නිසා අපිට රැක් එකත් ඇඩ්ජස්ට් කරන්න වුණා. ඉතින් ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ මේ තමයි අපේ ෆස්ට් vlog එක. අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. අපේ ෂෝට්ස් බලලා තියෙන අයට ඔන්න අපි ගෙනාවා අපේ vlog එකක්. මේ වෙද්දී අපිට 700කට අධික ප්‍රමාණයක් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙනවා. ඉතින් ඔයාලත් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අලුතෙන් බලන කට්ටිය. ඉතින් අපි මේ වීඩියෝ එකකින් ගේන ලෑස්ති වෙනවා අපේ පොඩි ඩේ vlog එකක්. ඒකත් එක්කම අපි පොඩි තැනකට යනවා. පොඩි නෙමෙයි අතරම ලොකු තැනක්. ඒක ලංකාවේ ප්‍රසිද්ධ ඒ වගේම ලෝකෙත් ප්‍රසිද්ධ තැනක්. අපි බලමු අද යන්නේ කොහෙද කියලා. අන්තිම වෙනකන් අපිත් එක්කම ඉඳලා කවුද කියලා බලා ගන්නකෝ. ඉතින් මේ එන්නෙත් අපේ ජිම් එකේ සෙට් එකක්. අපේ weight lifting power lifting කරන සෙට් එකේ ඩබලක්. ඉතින් අපි ඔන්නෝම ජිම් එකේ වැඩ ටික කරගෙන ගියා හිමීට. ඊට පස්සේ අපි බලමු අපි මොකද කරන්න කියලා. හවසට. ඉතින් අපි ආයෙත් හවස හම්බුණා බීච් එකේදී. මේ තමයි SK Town මාතර. මේක මාර ප්‍රසිද්ධ ටූරිස්ට් අතර සර්ෆින් කරන්නේ. සර්ෆින් පොයින්ට් එක කියලා තමයි හඳුන්වන්නේ. ඇත්තටම මේ සුද්දෝ මෙතන මේ සර්ෆ් කරන්න ආවට අපි යන මෙතන රිලැක්ස් වෙන්න. මොකද හවසට මෙතන මාරම ලස්සනයි මේ ඉර බහගෙන යන වීව් එක. ඇකඩමික් වලින් ස්පේස් වුණාට පස්සේම අපි නිතරම වගේ මෙතනට ඇවිල්ලා තියෙනවා. ඔව් කපල්ස් වගේම සාමාන්‍ය කැම්පස් එකේ සෙට් එක න මෙතන ක්‍රිකට් ගහනවා, වොලිබෝල් ගහනවා. අද අපි තනියෙන් ආවට අපි ඇත්තටම ඉස්සර එන්නේ අපේ සෙට් එකත් එක්කමයි. හැබැයි දැන් back to topic. අද යන්න හිතුවා ලංකාවේ ප්‍රසිද්ධ රෙස්ටෝරන්ට් එක. කවුද කියලා දන්නවද? රැවුලා. මේ අපිට බැරි බෑ නෙමෙයි පුළුවන්. අපි දැන් අන්තිමට පයින් යන කතාව වුණා. මොකද මෙතන ඉඳන් ඇත්තටම පයින් යන දුර. ඌයි බල්කේ. ඔව් ඉතින් අපි දැන් හරිම රිලැක්ස් එකේ ආයේ රැවුල බලන්න ගියා. හැබැයි මේන් රැවුලා. හැබැයි රැවුලා යනකොට බලන්න බැරි වුණා වෙලේ. අපි මෙනු එක. මේකේ මේගොල්ලෝගේ තියෙනවා රයිස් තියෙනවා සම්මා බාස්මති දෙකෙන්. ඒකෙන් ඊට පස්සේ රැවුලගේ ස්පෙෂල් එකක් කියනවා. මේකේ ඇත්තටම ස්පෙෂල් එකකින් තමයි මෙයාලා ගොඩක් ෆේමස් වෙන්නේ. මොකද මෙයාලා මේක සැරවෙන්න දානවා මේ 9 මිනිස්. ඒකම හරිම රහත් වෙනවා. මේක මේගොල්ලන්ටම යුනික් වෙච්ච නිසා. ඊට පස්සේ තව රයිස් වලට අමතරව කොට්ටු තව රාමෙන් ස්ටා බිරියානි සෙට් එකක් දෙනවා. මේ ටික අතරම මෙයාලගේ හෙළරවලගේ කටබිස්නෙක් ගන්න පුළුවන් මෙනුස් ටික තමයි. අපි අද උඩ කරේ ස්ට්‍රෙස් එකක්. අපි අනිත් ඒවත් හැමකම වගේ try කරලා තියෙනවා. අලුතෙන් යන්න තියෙන්නේ හෙළරවලගේ අගවියට තමයි. අපි ඔන්න උඩට දාලා බලන් හිටියේ අපේ කැම කෙනකම් ඔන්න අයියා යනවා මේක අපේ ඉන්න. අපි හැමෝම ආපු ගමන් තමයි ඉතින් කාගෙන කීප එකේ නිසා ෆොටෝ එකක් ගත්තත් නෑ අන්තිමට. හැමදාම ඉතින් අපිට ඔය වැඩේ වෙනවා. ඔව් ඉතින් අපි සැදිත් පැත්තේ කියලා අතින් ගන්න පටන් ගත්තා. ඉතින් කාලා බඩ පැනෙන කාලා අපි යන්න ගියා. එතන තමයි මගේ හොස්ටල් එකක් තියෙන්නේ. ඉතින් යාමාව දාලා ගියා. ඉතින් අදට අපේ vlog එක ඉවරයි. අපේ subscribe කරපු හැමෝටම thank you. ඉතින් අද නම් subscribe කරන්න. Thanks for watching.